ඩෙන්ගු රෝගය දැනට ලංකාවේ සාමාන්‍යයෙන් වසංගත තත්ත්වයේ පවතින රෝගයක් කාලයක් තිස්සේ පැවතෙන රෝගයක්. නමුත් ඒ කාලෙන් කාලෙට මෙහි අඩු වැඩි වීම සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අවුරුද්දක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අවුරුද්දක කාලවල් දෙකකදී මේ රෝගය උත්සන්න වීමක් පෙන්눔 කරනවා. එකක් මැයි මාසයේ ජූනි මාසයේ වගේ වුණා අනිත් එක සැප්තැම්බර් මාසයේ වගේ ඒ කාලවලදී මේ රෝගය වැඩිවීමක් පෙන්눔 කරනවා. පෞගිය දින 10ක 12ක පමණ කාලයක ඉඳන් රත්නපුර දිස්ත්‍රික්කය විශේෂ වැඩිවීමක් අත්දකිනවා මේ ඩෙන්ගු රෝගයේ. විශේෂයෙන්ම ඩෙන්ගු රෝගය මේ මදුරුවාගෙන් තමයි බෝ වෙන්නේ. ඒතකොට ඩෙන්ගු කියලා කියන්නේ වෛරසයක්. ඒ වෛරස් වර්ග 4ක් තියෙනවා. ඒ 4න් එකක් හෝ දෙකක් මගින් මේ රෝගය පැතිරෙන්න පුළුවන්. මේ වෛරසය අරන් යන රෝග වාහකයා තමයි ඊඩිස් කියන මදුරු වර්ගයේ මදුරු විශේෂය. එතන මේකේ වර්ග දෙකක් තියෙනවා. ඊඩිස් ඊජිප්ටයි කියන මදුරු විශේෂය සහ ඊඩිස් ඇල්බෝපික්ටස් කියන මදුරු විශේෂය. බොහෝ කාලයකදී මේ රත්නපුර දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම ගිය අවුරුදු 3-4 කාලය තුලදී ඩෙන්ගු රෝගයෙන් වාර්තා වුණා. නමුත් ඒ වාර්තා වීමේදී අපිට සොයාගන්න ලැබුණේ මේ ඊඩිස් ඇල්බෝපික්ටස් කියන මදුරුවා තමයි මදුරු වාහකයා වශයෙන් ක්‍රියාත්මක වුණේ. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ ගිය දවස් 10 තුල ඊඩිස් ඊජිප්ටයි කියන මදුරුවා තමයි වාහකයා බවට පත් වුණේ. මේ මදුරු වර්ග දෙක අතර යම් වෙනසක් තියෙනවා. ඊඩිස් ඇල්බෝපික්ටස් කියන මදුරුවාගෙන් ඒක බෝවීම කියන්නේ වෛරසය ගෙන යාම සාමාන්‍යයෙන් අඩු බවක් පෙන්눔 කරනවා. නමුත් ඊඩිස් ඊජිප්ටයි කියන මදුරුවාගෙන් ඒ ව්‍යාප්ත වීම වැඩි. ඒ නිසා තමයි මේ ගිය දවස් 10 තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩි රෝගීන් සංඛ්‍යාවක් මේ අපිට පෙන්눔 කරේ. මේ වැඩිවීමට එක හේතුවක් තමයි රත්නපුර ශික්ෂණ රෝහල මහ රෝහලේ දැනට සිදුවමින් පවතින ගොඩනැගිලි වල තිබෙන ස්ලැබ් මත වතුර රැඳිලා ඒ වතුරේ තමයි මේ මදුරුවා කීටයෝ අපිට සොයාගන්න ලැබුණ විශාල සංඛ්‍යාවක්. එයින් තමයි මේ වෛරසය ප්‍රචලිත වුණේ. ඉතින් දැන් අපි මේ වෙනකොට ඒ ඔක්කොම ඒ සඳහා ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ රෝගය තුළ අපිට දක්නට ලැබෙන්නේ ඉක්මනට මේ උණ ගන්නවා, මේ තද උණක් එනවා, දැඩි ශරීර වේදනාවක්, හන්දිපත් කැක්කුම, වමන යාම වගේ ඒ වගේ රෝග ලක්ෂණ තමයි තියෙන්නේ. එතකොට මේ රෝග ලක්ෂණ ආපුවාම අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හෝ රෝහලට හෝ යොමු වෙලා ඒ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වෙනවා. ඒකම මේ රෝගය වැළඳුනහම ඇඳ විවේකය කියන එක එහෙම නැත්නම් අපි බෙඩ් රෙස්ට් කියලා කියනවා. ඇඳ විවේකය ඉතාමත්ම වැදගත් සහ තමන් බොන දියර වර්ග ප්‍රමාණය බොහොම මැනල්ල කරලා ගන්න ඕනේ දියර වර්ග ප්‍රමාණය. ඒකෙන් ඇඟේ තියෙන හයිඩ්‍රේෂන් එක එහෙම නැත්නම් ඇඟට අවශ්‍ය කරන ජලය ප්‍රමාණය තුල මේ රෝගයට ප්‍රතිකර්මයක් වශයෙන් පිළිගන්නවා. ඒ නිසා දැනට හැබැයි මේ වෙන විට රත්නපුරේ ජනවාරි මාසයේ සිට ගත්තොත් මේ වසර තුල 2025 වසරේ 1465ක් මේ වන විට වාර්තා වෙලා තියෙන රෝගීන්. එයින් ඇත්තටම රෝහලේ ඉන්න රෝහල් සේවකයන් 166ක් දැනට වාර්තා වෙලා ඉන්නවා. වෛද්‍යවරු, හෙද නිලධාරීන් සහ අනිකුත් රෝහල් කාර්ය මණ්ඩල. ඉතින් මේක ඇත්තටම මෙවැනි තත්ත්වයකදී අපිට අභියෝගයකට මුහුණ පානවා රෝහල් කාර්ය මණ්ඩලය ලෙඩ වුණාම. මොකද එවැනි විශාල රෝහලක රෝහල් කාර්ය මණ්ඩලය අත්‍යවශ්‍යයි. සියලුම කරන සේවාවල් අඩපණ වෙනවා රෝහල් කාර්ය මණ්ඩලය ලෙඩවීම තුළ. ඉතින් ඒ නිසා මේක විශේෂ අවස්ථාවක් වශයෙන්. නමුත් ඒත් එක්කම ඒ රෝහල තියෙන්නේ රත්නපුර නාගරික නගරයේ මැදේ. එතකොට රත්නපුර නගර සභාව සහ රත්නපුර ප්‍රාදේශ සභාව කියන මේ ප්‍රදේශවලත් ඒකම ඊට එන් අවට තියෙන ඇහැලියගොඩ, කුරුවිට, පෑන්මඩුල්ල, ඇලපාත, බලංගොඩ කියන ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුලත් දැනට රෝගීන් වැඩිවීමක් පෙන්눔 කරනවා. ඒ නිසා මේ සඳහා ගරු ආණ්ඩුකාරතුමිය විසින් ඇයගේ
ප්‍රධානත්වයෙන් ඩෙංගු කාර්ය සාධන බලකායක් අපි පිටවලා සියලුම ඒ කියන්නේ මේක මේ ඩෙංගු කියලා කියන්නේ ඇත්තටම පාරිසරික ගැටලුවක් තුළ මතුවෙන රෝගයක්. මොකද පරිසරයේ බඳුන් හැමතැනම තියෙනකොට ඒ වේස්ට් හැමතැනම තියෙනකොට ඒක හරියට කැරෙන්නේ නැතිකොට මේ වැස්සත් එක්ක වතුර එකතු වෙලා මේ මදුරු කීටයන් බෝවීම සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා පරිසරය පිරිසිදු තබා ගත්තොත් පමණයි අපිට මේ රෝගයෙන් වැළකෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක ඇත්තටම රෝග වාහකය වශයෙන් ක්‍රියා කරන්නේ ඊඩිස් කියන මදුරු විශේෂය. ඒකම රෝග කාරකය කියලා කියන්නේ වෛරසයක් සහ රෝග ග්‍රාහකය එහෙම නැත්නම් මේකෙන් පීඩාවටපත් වෙන්නේ මිනිසා. ඉතින් ඒ නිසා මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම අපිට මිනිසා අයිතනින් අයින් කරන්න බෑ. නමුත් වෛරසය අයින් කරන්න බෑ. මොකද ඒක සාමාන්‍යයෙන් ස්වභාව ධර්මයේ තියෙන දෙයක්. නමුත් මදුරුවා බෝ වෙන එක අපිට ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විෂම චක්‍රය අපිට කඩන්න පුළුවන්. මේ මදුරුවා පුළුවන් තරම් අවම කිරීම සම්පූර්ණයෙන් අයින් කරන්න බැරි වුණත් අවම කිරීම කරන්න පුළුවන්. ඒ සඳහා කරන්න අපිට ගත හැකි එකම ක්‍රියාමාර්ගය තමයි මදුරුවන් බෝ වන ස්ථාන ඉවත් කිරීම. ඊට අමතරව අපි යොදනවා දූමායන කටයුතු කරනවා. නමුත් ඒක 100% අපිට සාර්ථකයි කියලා කියන්න බෑ. මොකද මේ දූමායන කටයුතු වලදී සූඹුල් මදුරුවන් පමණයි ඒ දූමායනයේදී විනාශයටපත් වෙන්නේ. නමුත් කීටයන් සහ බිත්තර එහෙමම තියෙනවා. එතකොට මේ තව විශේෂයක් තමයි මේ මදුරු මේ විශේෂය තුළ දාන බිත්තර සෑහෙන කාලයක් ආරක්ෂිතව තියෙන්න පුළුවන්. වියලි කාලයකදී ආරක්ෂිතව තියෙන්න පුළුවන්. අවුරුද්දක් ගිහිල්ලා හෝ යම් වතුරකට වැටුනොත් එහෙම ඒ බිත්තර වලින් සූඹුල් මදුරුවන් එනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට දක්නට ලැබෙනවා ඒ වෛරසයත් එක්ක ඒ බිත්තර තිබෙනවා. ඒ බිත්තර වතුරකට වැටුනහම වෛරසයත් එක්ක ඉන්න මදුරුවෝ තමයි මේ එතනින් එළියට එන්නේ. ඉතින් ඒක නිසා ඒක මේ සෞඛ්‍යයට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී ඒ දූමායන කටයුතු ඒකම මේ බඳුන් මේ ඉවතලන බඳුන් මදුරුවන් බෝ වෙන්න පුළුවන් ස්ථාන ඉවත් කිරීම කඩිසරව අපි කරගෙන යනවා. සියලු දෙනාගේම මේ සහභාගීත්වය තුළ ඒකම ජනතාව දැනුවත් කිරීම අපි දිගටම කරගෙන යනවා. විශේෂයෙන්ම පාසල් වල දරුවන් දැනුවත් කිරීම සහ පාසල් සුද්ධ පවිත්‍ර කිරීම මේ දවස් ටිකේ කරගෙන යනවා. ඒකම පාසල් දරුවන් මගින් ඒ තමන්ගේ ගෙවල් වල පරිසර සුද්ධ කර ගැනීම, ගෙවල් සුද්ධ කිරීම සහ ගෙදර ඒ පරිසරය සුද්ධ කර ගැනීම සඳහා අපි ඒ පණිවිඩ යවනවා දරුවන් හරහා. සහ අනික් සියලුම අවස්ථාවලදී හැකි පමණ ජනතාව දැනුවත් කිරීම කරනවා. මේ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරගන්න ආකාරයට. නමුත් අපි දන්නවා ජනතාව නැති තැන්වලත් අපිට දක්නට ලැබෙනවා සමහර විට මේ මුඩු ඉඩම් වල සහ ගෙවල් පරිසර නැති ඉඩම් වලත් මිනිසුන් විසින් කසල බැහැර කරලා තියෙනවා. ඉතින් ඒවා අපි සම්බන්ධ වෙලා ඉන්නවා පළාත් පාලන ආයතනත් සමග. ඒ අයට කියලා මේ බඳුන් ඉවත් කිරීම සිදු වෙමින් පවතිනවා හැකි අවස්ථාවලදී. ඉතින් ඒ නිසා මේකෙන් අපි වැළකෙන්න නම් මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කරන්න ඕනේ. මදුරුවන් වැඩි ස්ථානවලට දූමායන කටයුතු හා වෙනත් රසායනික දේවල් දාලා විනාශ කරන්න ඕනේ. සහ ජනතාව දැනුවත් වෙලා රෝග ලක්ෂණ ආවොත් ඉතා ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතුයි.